ආයිබෝවන් යාළුවනේ ඔන්න ඔයගොල්ලෝ හැමෝම කෑම වයිබ්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනදා අපි කන විදිහට වඩා වෙනස් විදිහට රසමස පරිප්පුවක් හදාගන්න විදියක්. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරගෙන තියෙනවා හොඳට හොදගත්ත පරිප්පු. ඊට පස්සේ මම මේකට කපාගත්තු රටලුණුයි ඒ වගේම කඩපිංචයි රම්පේ දාගන්නවා. ඉතින් ඊළඟට මම දාගන්නේ 3-5යි මිරිස් කුඩුයි කහ කුඩුයි. ඉතින් ඔයගොල්ලෝ ගත්ත පරිප්පු ප්‍රමාණයට අනුව දාගන්න. ඊට පස්සේ පරිප්පු ටික මේවා ටිකත් එක්ක හොඳට අතින් කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගත්තු පරිප්පු ටික විනාඩි 5ක් විතර තියලා මම මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්නවා. ඔයගොල්ලෝ මේ පරිප්පු එක තැම්බෙන්න ඇති වෙන ප්‍රමාණයට වතුර දාගන්න. ඊට පස්සේ මේක ලිපේ තියන මද ගින්දරේ හොඳට තම්බ ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට තැම්බෙද්දී මෙන්න මේ වගේ ප්‍රමාණයට සාමාන්‍යයෙන් පරිප්පු යට අමු වෙන්නේ නැති තරමට ඒ කියන්නේ කැඩුවට අතින් කඩද්දි මේක දෙකට කැඩෙන වගේ ප්‍රමාණයට තම්බ ගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා පෝල් කිරි. ඉතින් ඔයගොල්ලන්ට මේ පරිප්පුවට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන් පෝල් කිරි. ඔයගොල්ලන්ට මේකට වැඩිපුර හොදි ඕන නම් ටිකක් පෝල් කිරි වැඩිපුර දාගන්න පුළුවන්. පරිප්පුව ඔයගොල්ලන්ට උකුවට කන්න ඕන පෝල් කිරි සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්න. පොල් කිරි ටික දාලා අඩු ගින්දරේ මේක ලිපේ තියලා මං ඒ අතරතුර මේකට දාන්න පොඩි මිශ්‍රණයක් හදාගන්නවා. ඉතින් ඒකෙන් තමයි මේ පරිප්පුවේ රස ගොඩාක් වැඩි වෙන්නේ. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම ඒක හදාගන්න මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට දාගන්නවා පොඩියට කපාගත්තු රටලු උණුයි කොච්චි. ඉතින් ඕගොල්ලන්ට කොච්චි වෙනකොට මෙතනදී වේලිච්ච මිරිස් තියනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ දෙක දාලා මේ දෙක ටිකක් හොඳට බැද ගන්න ඕනේ. ඉතින් මේකේ පාට ටිකක් ලස්සන වෙන්න මම මේකට තව කෑලි මිරිස් ටිකක් දා ගන්නවා. කෑලි මිරිස් ටිකක් දාලා මේක හොඳට කලවම් කර ගන්නවා. ඊළඟට මම තව මේකට දා ගන්නවා අබ. ඉතින් අබ ඇට ටිකකුත් දාලා මේක හොඳට කලවම් කරගන්න. ඉතින් දැන් මේ මිශ්‍රණය ඔන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා. ලස්සන පාටකට ඇදිලා තියෙනවා. දැන් මම මේ ටික අපි හදාගත්තු පරිප්පු එකට දාගන්නවා මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට මේ මිශ්‍රණයේ පරිප්පු එකට දාලා මේක ගොඩක් රසට කන්න පුළුවන්. ඇත්තටම අපි වෙනදා සාමාන්‍ය විදිහට හදන පරිප්පු එකට වඩා මේක ගොඩක් රහයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් මේක හදලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා යන්නත් අමතක කරන්න එපා.